අද විශේෂ දවසක්. ඒ කියන්නේ රටේම ආදරවන්තයන්ගේ දිනය හැටියට අද පිළිගෙන විශේෂ වැඩසටහන් පවත්වනවා. ඒ වෙනුවෙන් රත්නපුර මහනගර සභාවත් ඉතා විශේෂ කටයුත්තක් සිදු කරනවා. මේ අවස්ථාවේදී රත්නපුර මහනගර සභා රංගශාලාවේ අතිවිශාල කාන්තාවන් පිරිසක් මේ ඒකරාශී වී තිබෙන්නේ ඒ උතුම් සත්කාරය සිදු කිරීමටයි. ඒ කියන්නේ අපේම රටේ අපේම හිතවතුන් අපේම ඥාතීන් වෙනුවෙන් ඉතා උතුම් සත්කාරයක් තනියෙන් ආවේ. ඔබට මේ අවස්ථාව මොකද දැන් හිතෙන්නේ? සතුටුයි ඉතින්. ඇඹිලි පිටින් ඉඳන් ආවේ මම. ඇඹිලි පිටින් ඉඳලා මේ අතිවිශාල කාන්තාව පිරිසක් අද එක රාශි වෙලා සිටිනවා. මම හිතන්නේ ඉතා කාලේ නාස්ති කරමින් අද වගේ දිනක. ඉතින් මේ වගේ දෙයක් කිරීම පිළිබඳව මොකක්ද තියෙන අදහස? ඇත්තටම හොඳයි තියෙන දැන් කොහොමද අපි හැමෝම යන්න ඕනේ කොළඹට යනවා නම් දෙන්න. දැන් මේ වගේ තැනක රත්නපුර නගරසභාවෙන් මේ ඇවිල්ලා මෙහෙම කරන්නේ කොහොමදයි? අපිට ලොකු පිනක්. අපේ දැන් කොට දුන්නාම නැති කෙනෙක් දාලා ඒක සතුටු වෙනවා. ඒක විශාල පිනක්. ඒක ඉතින් මේ අර වෙන දෙයක් දෙනවට වඩා තමන්ගේ මේකෙන් දැන් දන් දුන්න එකෙන් තව කෙනෙක් සතුට ලබනවා කියන්නේ ඒක ගොඩක් පිනක් ඇති වෙන දෙයක්. ඇත්තටම සතුටුයි මටත් මයි කොණ්ඩේ දෙන්න පුළුවන් වුණාට අද මේ. කොහේද ආවේ? මම අලුපත. වාගේද මේ? ඉතින් අද මේ ඉතා උතුම් පින්කමක් සිදු කරලා තියෙනවා. අද වගේ දවසක අද විශේෂ දවසක් තියෙන අපේ තරුණ තරුණියන්ගේ. ඉතින් ඒ වගේ දිනයක මෙවන් සත්කාරයක් කිරීම පිළිබඳව මොකක්ද හිතෙන්නේ? තව ඇයටත් ඔබට පණිවිඩයක් දෙන්න පුළුවන්. කුසල් රැසෙන පින්කම කොණ්ඩේ දෙකට තිබුණා. ඒක කැමෙන් දෙන්න මේ අපේක්ෂා මහරෝවලේ රෝගී වෙනුවෙන් පරිත්‍යාග කරන්න මේ හිතුණා. දවසක් මොකද ලෝකේ පුරාමද ආදරවන්තයින්ගේ දින විදියට තමයි සමරන්නේ. ඉතින් ආදරවන්තයින්ගේ දිනේ දවසේ අපි රත්නපුර මහනගර සභාව නැනපහන ආයතනයත් එක්ක එකතුලා විශේෂයෙන්ම හිදැල්ලන ආනන්ද විද්‍යාලයේ අප්සරා මිස් තමයි මේක සංවිධානය කළේ. අපේ ස්වර්ණ මල්ලිකාරච්චි මන්ත්‍රීතුමාත් ඒ වගේම මමත් අපේ නගරාධිපතිතුමාත් අපේ නගර සභාව මේකට විශාල සහයෝගයක් දීලා අද මේ ස්ථානය ලබා දීලා අපිට මේකට විශාල දායකත්වයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. ඇත්තටම ඉතාමත්ම සතුටුදායක දවසක් අපේ ජීවිතේ අලුත් අත්දැකීමක්. උදෑසන මේ වැඩසටහන ආරම්භ කිරීමේදී අපේ බෝධි රාජ විහාරස්ථානයේ සුජාත ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයට වැඩලා මේ දානමය පින්කම කේස කල්යාණේ දන් දීමේ පින්කම කාන්තාවක් තමන්ගේ කෙස් කලඹ ජීවිත කාලය පුරා ආදරයෙන් රැක බලා ගන්න හැඩ වැඩ කරන මොස්තර දාලා ලස්සන කරන මේ කෙස් කලඹ අද වගේ දවසක මේ දන් දෙන්න සූදානම් කිරීම ඇත්තටම ඒක සංසාරගත පුණ්‍ය කර්මයක් විදියට තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අනුශාසනාවක් කළේ. ඉතින් අපිට මේ ඇස්සලා සිටින සංඛ්‍යාව දැක්කම ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ 50කට විතර එයි කියලා. නමුත් 300කට 400කට අධික සංඛ්‍යාවක් මේ ශාලාව පිරෙන්න ඉන්නවා. ඉතින් ඒක ගැන ඇත්තටම හරිම සතුටුයි. ඊළඟට මෙතෙන්ට එන අය දැක්කහම කුඩා දරුවන්ගේ පවා කුඩා දරුවන් ඉන්නවා, ඊළඟට වැඩිහිටියන් ඉන්නවා, තමන්ගේ අතදරුවෝ කිරිදරුවෝ අරගෙන එනවා. විශේෂයෙන්ම මේ ආදරවන්තයින්ගේ දවසේ ප්‍රේමවන්තයා තමන්ගේ ප්‍රේමවන්තිය කරගෙන ඇවිල්ලා ඒ ප්‍රේමවන්තයගේ කොණ්ඩේ දන් දෙන අවස්ථාවක් අපි දැක්කා. ඇත්තටම මේ කොණ්ඩේ නිසාම තමන් ඒ කාන්තාවට කැමති වෙච්ච
ස්වාමි පුරුෂයෝ එයා ඉස්සරහම තමන්ගේ බිරිඳගේ හිසකෙස් දන් දීලා ඒ පුණ්‍ය කර්මයට දායකත්වයෙන් දෙන එක ඇත්තටම මේක මට හිතා ගන්න බැරි විශාල පුණ්‍ය කර්මයක්. ඒ සඳහා දායකත්වය ලැබලා දුන්න සියලුම දෙනාට සෙපසාද ගංශයේ මහත්මයා මේ නගරාධිපතිතුමා මේ සියලුම දෙනාට මම ඉතාමත්ම මේ ආදරවන්ත දෙවියන්දී ගෞරව කරනවා. මේක පුණ්‍ය කර්මයක්. පුණ්‍ය අනුමෝදනා කරනවා සියලු දෙනාටම බොහොම ස්තුතියි.